S3H පැනල් කියලා දානවා මචං අනවශ්‍ය දේවල් නේ ඕවා. ඌ පැනල්ද නැද්ද කියලා මචං ඒ කියන්නේ ඌගේ හිත දන්නවා සහ දැන් උඹ පැනල් කියලා දාන්නේ උඹ දන්නේ නැහනේ බා. ඈ මොකක් හරි ප්‍රූෆ් එකක් තියනවනේ එවිඩන්ස් එකක් තියනවා නම් කියපන්. කටවචනින් කාටවත් මචං බයින්නවත් මුකුත් එපා. හරිද? ඔන්න chat එකේ උන්ට ගිහුවා අපේ මොඩරේටර්ස්ලා ඉන්නවනම් මියුට් කරන්න. මේ බං මේ කටවචනින් කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ. හරිද? ඉතින් ඒක නිසා මොකක් හරි වීඩියෝ එකක් තියනවා නම් POV එකක් තියනවා නම් එවන්න. එහෙම වුණොත් ඇරෙන්න වෙන කට මේ මොකද්ද මොක්කොද බං උන්ට කියන්නේ? OTP ඕනද? මේ තෝල්ක ඕනද? කට මේ කට අර මොකක්ද අර කටේ ඔව් දයාවතිලා කටේ පවර් එක තියෙන කට්ටිය එපා. ඉතින් ඒක නිසා අනික තව දෙයක් හොඳින් මතක තියාගන්න. මම මාව විතරයි විශ්වාස කරන්නේ. මේ හැමෝටම කියන්නේ මම මාව විතරයි විශ්වාස කරන්නේ. මම පැනල් ගහන්නේ කියලා 100,000ක් මට ගැරන්ටි කරන්න පුළුවන්. එතනින් එහාට මගේ ලයිව් වලට ඇවිල්ලා මාත් එක්ක ස්කොඩ් එකේ ප්ලේ කරන්නේ කවුද? ආපහු ලයිව් වලට ඇවිල්ලා ප්ලේ කරන්නේ කවුද? කස්ටම් වල ප්ලේ කරන්නේ කවුද? ඒ කිසිම වගකීමක් මම ගන්නෙ නෑ ළමයි. මම මට වගකීම ගන්න බෑ. ඔන්න කිව්වා මම අවුරුදු 7ක් ප්ලේ කරනවා. මම මට වගකීම ගන්නවා. එච්චරයි. අපි යන් කස්ටම් එකට. ඔන්න බලපන් ඔගේ පින් එක හරියනවා. ළමයි බොයිස් එන නෝ රූල්ස් මචං ඔන්න ගහන්න තියෙන්නේ. ඔන්න S3H දිනු මචං ආවා. කස්ටම් එකේ පින් එක යන්නේ S අප්පුෆ්. මචං එහෙනම් බොයිස් අපි යන් කස්ටම් එකට අපි බලමු මචං මැච් එක මොකද වෙන්නේ කියලා. ඉතින් බොයිස් ෆයිනල් මැච් එක අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. කවුරු වින් කරයිද කියලා බලමු. දෙකේ ෂොටිය කාට ජයග්‍රහණය කරන්න පුළුවන් වේද කියලා. කිසිම ගැටලුවක් නැතුව. කිසිම අවුලක් නැතුව. තාම නෑ. හරි හරි. ඇයි පින් එක නැද්ද? පොඩ තාම නෑ. දැන් හරි. අනේ බං උඹේ මේක විසි මේක හරි හරි මේ දැක්කනේ මචං දැක්කනේ අපේ විසිගේ ඒස්වා පුෆු එකමත් තුක් ගාලා ඉන් කරා මචං හරිද අහපන් උඹේ තියෙනවද මගේ පින් එක හරි මම නේ කොහෙදුවේ ආයෙන ස්ටේට් එකක් තියෙනවා අරුට හරි දැන්නම හරි දැක්කනේ මගේ ඒස් ඇදුවා 20 ඇදුවා අවුල් ගියා දැක්කනේ මගේ පවර් එක මචං හරිද බොයිස් අපි බලමු මොකද වෙන්නේ කියලා මේ පැත්තෙන් දිලු ඉන්නවා මේ පැත්තෙන් S3H ඉන්නවා මචං හොඳ තරගයක් යන්නේ බොයිස් ඉතින් හොඳ ප්ලේයර්ස්ලා දෙන්නේ මොකද මචං රවුන්ඩ් අටක් සෝරි මැචස් කිහිපයකින්ම තමයි අම්මෝ බං කිසිම කතාවක් නෑ බං එතන නම් මටත් හිතා ගන්න බැරුව ගියා බං එතන මටත් හිතා ගන්න බැරුව ගියා ළමයි මොකක්ද උනේ කියලා මොකක්ද උනේ මතක වුණා මචං ෆ්ලෑෂ් දැම්මා ඔලුවට ගැහුවා හරිද ළමයි මට නම් එතන මුකුත් හිතා ගන්න බැරුව වුණා මචං එතන නෝහෙල්ලුන් මේ යස්සයි තප්පරයක් දෙන්න ආම්බඩු තා කවුද මේ පැත්තෙන් S3H මේ පැත්තෙන් දිනු First blood. බං චෝක ගන්න වීඩියෝ එකක් දානවද දාන්න සඳුවයියේ ඕ බං අඩේ මචං එතන නම් ඩෙසර්ට් පාර මචං නිකන් බං ඒක මට හිතා ගන්නත් බැරුව ගියා මචං අරුව හැබැයි මේමයි කෙලින් මොළුව දීගෙන ආවා ඉතින් මචං ඒ 4v4 එක ගන්න උන්ගේ 4යි අට එහෙමත් හිතලා අන්න ඉතින් බොයිස් නෝ රූල් නේ අරු වෙන අඩේ ඇත්තනේ බං කැපිලා සේප් එකේ ගහන්නද මොකද්ද බං කරන්නේ හැලෝ සේප් එකේ සර්වයිව් වෙලා සෙල්ලම් කරන්නද මොකද කරන්නේ මූ නෑවා ඇයි දැන්න බොරුද පින්නේ තියෙනවා ඔයත් තියෙනවා රවුන්ඩ් එකක් ගහලා නම් බැක් එන්න එපා දුද්ද පින් එක නැහැ කියලා ගහන්න එපා ඒ දෙන්නම නැද්ද බං First blood. යකෝ ගහන්න එපා යකෝ අනේ අම්මේ ගත්තින්නවා බොයිස් එහෙනම් බැක් එකමු බැක් එක මගේ තීරණේ අවසාන තීරණේ බැක් එකමු මචං බැක් එන් කට්ටිය බැක් එන් බොයිස් වීල් එක දෙන්නටම සාධාරණයි මොකද මචං දෙන්නවා හම්බෙන්නේ නිකන් අහම්බේ රැන්ඩම්ලි කෙනෙක්ට තේරෙන්නේ හරිද ප්ලේන් වලට පාඩුයි මේවයි ප්ලේන් වලට පාඩුයි කියන්නේ බං කස්ටම් BR කස්ටම් 4ක් දීලා ප්ලේන් වලින් තේරුවා ඊට පස්සේ 4vs4 එකකුත් දීලා ප්ලේන් වලින් තේරුවා එතකොට මේ ඇවිල්ලා ඉන්නේ ප්ලේන් හොඳටම තියෙන දෙන්නේ එතකොට ප්ලේන් වලට අසාධාරණයක් නැහැ ඉතින් දැන් මෙතන මචං අපි රැන්ඩම් වීල් එකක් අරගෙනවා කියන්නේ මෙතන ප්ලේන් හොඳටම තියෙන ලක් එක තියෙන කෙනාට තමයි මචං හම්බෙන්නේ කාටවත් අසාධාරණයක් නැහැ මං හිතනවා මේ ඒක තමයි සාධාරණ විදිය මොකද මේ කස්ටම් එක මේ විදියට ගහුවොත් දිනුට අසාධාරණයි මං හිතනවා ඒක තමයි හොඳම විදිය දෙන්නටම අවුලක් නැහැ දෙන්නටම බැලන්ස් දිනු S3H දෙන්නම එකකයිද කොහමද
ඔය දෙන්න මොකද කියන්නේ වෙන දවසක ගැස්සුවත් ඔච්චරමනේ රමේෂ් තුන් පාරක් අරගෙනවා ළමයි මෙන්න තියෙනවා මචං ID wheel එක සඳුවගේ ලයිව් එකට යන්න ඕනේ. මෙන්න තියෙනවා ID wheel එක එකම ID එක අපි කීපවතාවක් මෙතන copy paste කරා ඔන්න මේ බලා ගන්න හතර තියෙන 1 2 3යි ඔන්න මේ පිළිවෙලට මේ හතර තියෙනවා බලා ගන්න කාටවත් අසාධාරණයක් වෙන්නේ නැති වෙන්න අන්තිමට 54 තියෙන මේ ID එකෙන් එකට ගන්නට සමානවම දෙකේවත් තියෙනවා ඔන්න බලා ගන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි හරිද අරකින් 12ක් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9 10 11යි 12 12 ID 12 12 දාලා තියෙන්නේ කට්ටිය මොකද කියන්නේ අවුලක් නැහැනේ ෂේප් නේ ළමයි බැලන්ස් නේද සඳු ආ ඕකට පොඩි වැඩක් ඇඩ් කරමුද? ඔන්න ඔය පළවෙනි ස්පින් එක අන්තිමට ඉතුරු වෙන ID එකට තමයි හම්බෙන්නේ අන්තිමට ඉතුරු වෙන ID එකට ඔන්න මචං රිසල්ට් එක ළඟ කරගත්ත ෆෝන් එක. ඔන්න රිමූව් කරා කරපන් පුතේ. ඔන්න රිමූව් කරා මචං සින්දුවද තාතරකට ජිංගිට තාතරකට ජිංගිට අර තාන්න බං අර රීල් කරගෙන්ද කානිවල් වල අඩෝ මේ කාගේ ඉතුරු වෙයිද මන්දවා හරි මට තිරියනවා ලවයි තරුරැනකු ගරේ දඟ කරන හඳ පානෙකු මේ ආබං එකම අයිඩිය එකද මන් දන්නේ නැනේ බං එන්නේ ඕමිදපා ආනේ හරි හරි වෙන්න පුළ වෙන්න පුළ වෙන්න පුළ ඔව් දෙකෙන් එකයිනේ තියෙන්නේ දෙකෙන් එකයිනේ තියෙන්නේ ඔව් දෙකෙන් එකයිනේ එන්න තියෙන්නේ දැන් මම බැලුවේ මුලින් ඉඳන් එකම අයිඩිය එක දාවේ කියලා නෑ ඊට පස්සේ වෙනස් වුණා අරුගේ දෙන්නගේම අයිඩිය එක ආවා අඩේ මම මුන් දෙන්නගේ අයිඩිය එක අයිඩිය එක මොකක්ද කියලා මම දන්නේ නැහැ ඒවා 522 522 කාගේද 454 කාගේද බා අඩෝ හරි හරි මං ඉවරයි නෑ නෑ ඕ විදපන් උඹේ අයිඩිය තියනවා තාම දැන් එක දිගට මුගේ 454 එන්නේ හරිද මං ඉවරයි එක දිගට 454 එන්නේ දැන් එක දිගට 454 එන්නේ අඩෝ මචං හරි හරි ආයෙන්නවත් කරගන්න මේ 454 එන්නේ S3H එක දිගට මෙන්න මේ තරුත් කරගන්න යන්නේ අඩෝ දැන් 454 විතර එන්නේ මැද ප්ලේ බටන් එක ඔන්න තරු කරගන්නේ දෙන්නගේ හදවත ගැහෙනවා මචං හරිද යකෝ නෑ නෑ ඔව් බං 454 මුලින් ආවේ අරුගේ එක විතරයි යන්න අරුගේ කාවා හරි කරගන්න 522 හරි බඩු හරි මචං බඩු පොට්ටේනවා දැන් ඔය මුගේක දැන් මුගේක එන්නේ අර තරුවක් දත් ටික මෙයා තරුවක් මං කරගන්න ළමයි මං කරගන්න තරුවක් කරගන්නද කට්ටිය කමෙන්ට් එකක් ද තරුව කරගන්නද මං කරගන්නද බොයිස් ළමයි ඔන්න හිත ලබ්ඩබ් ඔන්න 522ක් ආවා හරියට හරි 522න් දෙකයි දෙකයි තියෙන්න තව උඹේද දෙකක් තියෙන්නේ හරි උඹේ එකයි තියෙන්නේ තව හරි හරි රිමූව් කරන්න අඩෝ අරුගේ හතරක් තියෙනවා හරි වැඩන්න ඕම් කියන්න දරඩක් මේ කට්ටිය මොකද නිකන් කට්ටියට මොකද්ද හිතේ මොකද්ද හිත ලබ්ඩබ් ගන්න අපි කොකා කෝලා මචං ස්පොන්සර් නෙමෙයි ඈ කොකා කෝලා එකක් බීලා කරකවමු මචං පොඩ්ඩක් ෆ්‍රී එකේ හරිද කොලම්බෝස් මමත් බලාගෙන ඉන්නේ අපේ කොල්ලට ලයික් කරමු කට්ටියම දැන් බලමු කවුද වැඩි දිනුගේ හරිද මොකද මුගේ එකයිනේ තියෙන්නේ මුගේ මචං රිමූව් වෙන සම්භාවිතාව අඩුයි chat එකේ කට්ටිය මොකද කියන්නේ 1ට 3යි S3H මොනවද හිතෙන්නේ දිනු මොකක්ද හිතෙන්නේ දිනුට වින් කිරීමේ සම්භාවිතාව වැඩි S3H මචං රිමූව් වෙන සම්භාවිතාව අඩුයි හරිද මොකද එකයිනේ තියෙන්නේ හරි දෙපැත්තම මචං කැත සීන් එක ළමයි කවුරු දිනයිද කට්ටිය කමෙන්ට් එකක් දාන්න මචං YouTube එකේ පැත්තේ 2K අපිව බලාගෙන ඉන්නවා බේවින් ආදරයි බොහොම ස්තුතියි මේ gift එක අපි දුන්න ඩඩඩඩඩා අඩෝ 522 අයින් වුණා බං හරි රිමූව් කරා තාම 522 ගන්න නැද්ද එතකොට 454ද ඔක්කොම 454ද කාගේද අන්තිමට 522 වේ සෝරි 454 මේ දිනුගේ අඩෝ මචං කුට දිනුට යන්නේ දිනුට මචං ලක් එකක් තිබිලා තියෙනවා ID 12 12 24 කින් ID 12 12 24 කින් ID 3ක්
ඉතුරු වෙලා තියෙනවා හරිද අයිඩි 3ක් ඉතුරු වෙලා තියෙනවා guys ඉතින් මචං මේක thank you පිට් thank you ඉදියක් පාදන් bye හරිද මේ ළමයි ඉතින් උතම අපි දෙන්නම group එකට ගමු කස්සෙම කඩලා අපි දෙන්නම group එකට ගමු ළමයි ඉතින් දෙන්නම් අපි group එකට ගමු ළමයි ඉතින් හොඳ ගේම් ප්ලේ එකක් ඉතින් ප්ලේයර්ස්ලා 200 දෙනෙක්ගෙන් නේද ප්ලේයර්ස්ලා 200 දෙනෙක්ගෙන් ප්ලේයර්ස්ලා 200 දෙනෙක්ගෙන් ප්ලේයර්ස්ලා 200 දෙනෙක්ගෙන් මචං ප්ලේයර්ස්ලා 200 දෙනෙක්ගෙන් මචං ප්ලේයර්ස්ලා 200 දෙනෙක්ගෙන් තමයි ළමයි ප්ලේයර්ස්ලා 190 2 4 6 8යි ප්ලේයර්ස්ලා 192 දෙකක් ඉඳලා තේරිලා ඇවිල්ලා මේ හරිද මේ තේරිලා ඇවිල්ලා ඉතින් තේරිලා ඇවිල්ලා ප්ලේයර්ස්ලා 192 ගෙන් තේරිලා ඇවිල්ලා තමයි ළමයි වින් කරේ ඔව් මේ හරි දිනු ඩිස්කෝඩ් එන්න පුළුවන්ද